හෙලෝ ගයිස් එක්ම් ට්‍රේඩින් කවුන්ට් එකක් හදලා මේ account එකට ඩිපොසිට් කරාට පස්සේ වෙරිෆිකේෂන් ෆේල් වෙනව නේද? වෙරිෆිකේෂන් එකට ડોකියුමන්ට් සබ්මිට් කරලා ගොඩක් වෙලා ඉන්න ඔයාට මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඇයි වෙරිෆිකේෂන් එක ෆේල් වෙන්නේ නිසා විනාඩි කිහිපයකින් කොහොමද අපි මේ account එක වෙරිෆයි කරගන්නේ කියලා. මේ මුදල් එක ගනුදෙනු කරන මේ වගේ sites වල ඔයා මුලින්ම account එක හරියටම setup කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ තමයි ඔයාට වෙරිෆිකේෂන් එක සාර්ථකව කරගන්න හැකියාව තියෙන්නේ. මේ විදිහට ලෝකේ ප්‍රමුඛතම බ්‍රෝකර් කෙනෙක් වෙන XM එකේ ට්‍රේඩින් පටන් ගන්න කලින් account එක අනිවාර්යයෙන්ම ඔයා වෙරිෆයි කරගන්න ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔයා දන්න ડોකියුමන්ට් එක රිජෙක්ට් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. ඒ ටික අපි හරියට හදාගත්තොත් එimhe ඔයා වෙරිෆිකේෂන් එක කරන පළවෙනි පාරින්ම ඔයාට මේ වෙරිෆිකේෂන් එක සාර්ථකව සක්සස් කරගෙන මේ හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම වැදගත් දෙයක් මතක් කරගන්න ඕනි. ඉතින් අමීට දින කිහිපයකට කලින් මේ වගේ ට්‍රේඩ් කරන platform වලින් emails ඇවිත් තිබුණා. තමන්ගේ නමින්ම කියන්නේ තමන්ගේ site එකේ නමින්ම ඒ interface එකෙන්ම scam site මේ විදිහ ගොඩක් තියෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ site එකක ඔයා account එක හැදුවොත් එහෙම මේ වගේ verification ප්‍රශ්න එනවා. ඉතින් ඒ වගේ sites වල ඔයා deposit කරත් trade කරලා ලොකු මුදලක් earn කරත් ඔයාට කවදාවත් ඒ මුදල් නැවත withdraw කරගන්න බෑ. ඉතින් ඒ නිසා ඔයා මුලින්ම හරි site එක account එකක් setup කරගන්න ඕනේ. ඉතින් මේකට අවශ්‍ය official verified link මම description එකේ දාලා තියෙනවා. ඔයාට අවශ්‍ය ශ්‍රී ලංකාවට වැදගත් ඕනම forex crypto account එකක් එතනින් setup කරගෙන ඉන්නේ හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහට හදාගත්ත account එකක් තියෙනවා නම් ඒකේ verification එක තවමත් කරගන්න බැරුව ඉන්නවා නම් ඔයා මුලින්ම මම description එකේ දාලා තියෙන official verified link එකක් follow කරලා ගිහලා account එකක් setup කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයා අපහැදිලි photos ඒ කියන්නේ blur වෙලා තියෙන photos ඔයා මේකට දාන්න ඕන. ඔයාගේ phone එකකින් ගන්න photo එක කියන ID card එකේ එහෙම නැත්නම් driving license එකේ passport එකේ අකුරු කියවන්න බැරි තරම් බ්ලර් වෙලා තියෙනවා නම් ඔයාගේ image එක ගැන ඔයාගේ photo එක බ්ලර් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ document reject වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයාගේ කොන් හතර කැපිලා තියෙනවා නම් ඒ කියන්නේ ID එකේ එහෙම නැත්නම් ඔයාගේ verification එකට දෙන document එකේ කොන් හතරම පින්තූරේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ photo එකේ තියෙන්න ඕනේ. ඉතින් එක කොනක් හරි කැපිලා තිබුණොත් එහෙම ඒ ආයතනින් මේ document එක පිළිගන්නේ නැහැ. මේක reject කරනවා. ඉතින් අනිත් ඒ තමයි ඔයාගේ details match වෙන්නේ. ඒ කියන්නේ ඉතින් account එක හදද්දී දුන්න මේ නම, birthday එක, address එක, ඔයාගේ ID එකේ තියෙන details මෙන්න මේ වගේ දේවල් ඔයා දුන්න document එකට match වෙන්නේ නැත්නම් ඒක ගොඩක් වෙනස් නම් හැම අකුරක්ම සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ එක අකුරක් හරි වෙනස් වුණොත් ඇත්තටම මේක reject වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාගේ document එකේ තියෙන විදිහටම මේ details ටික fill කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයාට සාර්ථකව verification එක කරගන්න පුළුවන්. අනිත් දේ තමයි ඔයාගේ document expire වෙලා තියෙනවා. ඔයාගේ දැන් අලුත් ID card එක නම් expiry date එකක් තියෙනවා. ඉතින් ඒ වගේ ඔයාගේ driving license එක නම් දුන්නේ එහෙම නැත්නම් passport එක නම් දුන්නේ මේවා කල්ලිකුත් වෙච්ච document නම් මේක ඔයාට verify කරගන්න බෑ. ඉතින් ඒ නිසා මේ දේවල් සම්බන්ධව ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් address verification ප්‍රශ්න ගොඩක් අයට තියෙනවා නම් ඒ කියන්නේ address එක verify කරන්නත් සමහර අයට එනවා. ඉතින් එතෙන්දී ඔයාට ඔයාගේ address එක verify කරගන්න පුළුවන් විදිහේ bank statement එකක් එහෙම නැත්නම් ඔයාගේ නමට එන bill එකක්. ඒ කියන්නේ internet bill එකක්, water bill එකක්, electricity bill එකක් මේ වගේ bill එකක් ඔයාට දාන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම bank statement එක තමයි ගොඩක්ම ලේසි bank එකෙන් ගිහලා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මාස 6කට වඩා පරණ නම් ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් site වලින් මේ වගේ පරණ documents ගන්න නැහැ. ඉතින් මාස 6කට වඩා පරණ නම් ඒවා reject වෙනවා. ඉතින් මේ දේවල් තමයි ගොඩක් වෙලාවට ඔයාගේ document reject වෙන්න බලපාන්නේ. ඉතින් ඔයාට ගොඩක් දෙනෙක් අහලා තිබුණා සිංහල ID එකෙන් XM එකේ verification එක කරන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩක් වෙලාවට සිංහල ID එකෙමුත් ඔයාට verification එක කරගන්න පුළුවන්. මේ විදි ගොඩක් දෙනෙක් කරගෙන තියෙනවා. ඉතින් ඔයාගාව අර පරණ කියන අතින් ලියපු සිංහල ID එක නම් තියෙන්නේ. ඒකෙමුත් ගොඩක් දෙනෙක් කරලා තිබුණා. ඉතින් ඊට වඩා සාර්ථකව verification එක කරගන්න පුළුවන් වෙනවා අලුත් smart ID එකෙන්. කියන්නේ ඒක ඉංග්‍රීසි වලින් ඒ වගේම සිංහල මේ වගේ ලැන්ග්වේජ් කිහිපයකින්ම ඔයාගේ details තියෙන. ඉතින් ඒ වගේ ID එකක් තියෙනවා නම් ඔයාට සබ්මිට් කරලා පහසුවෙන් වෙරිෆිකේෂන් එක කරගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයාගේ driving license එක එහෙම නැත්නම් passport එක මේ වගේ document එකක් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ document දාදී කලින් කීව විදිහටම ඔයාගේ personal details fill කරද්දී මේ document එකේ තියෙන විදිහට ඔයා details submit කරන්න ඕනේ. ඉතින් මුලින්ම ඔයා බලන්න ඔයාගාව තියෙන document එක මොකක්ද කියලා. ඒ කියන්නේ ඔයාට verify කරන්න පුළුවන් document එක මොකක්ද කියලා. අන්න ඒ document එකේ තියෙන විදිහට ඔයා details ටික fill කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට verification එක සාර්ථකව කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ details ටික අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ වැඩේ ලේසියෙන්ම කරගන්න පොඩි tips ටිකක්. ඉතින් ඔයා මේ photo එක ගද්දි හොඳට lighting තියෙන. කියන්නේ ඔයා කාමරේ ඇතුලේ ගන්න නැතුව පොඩ එළියට ගිහිල්ලා ඔයාගේ photo එක ගන්න. ඒ කියන්නේ ID එකේ ඔයාගේ driving license එකේ මේ අදාළ document එකේ photo එක ගන්න. delete වෙන්නේ නැති වෙන්න මේ photo එක තියෙන්න ඕනේ. ඒ වගේම PDF ඔයාට use කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ address එක verify කරන්න අවශ්‍ය document එක ගොඩක් කලාවට ඔයා bank statement එකක් වගේ online ගන්නවා නම් ඒක screenshot එකක් ගන්න නැතුව මේක අපිට PDF එකක් ගන්න පුළුවන්. අන්නේ PDF එක ඔයාට ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාට bank statement එනවා. දැන් HMB, commercial, BOC මේ වගේ bank වල bank statement ඔයාට ගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඒ වගේ බැංක් ස්ටේට්මන්ට් එකක් ඔයාට PDF එකක් විදිහටම අරගෙන මේකට සබ්මිට් කරන එකත් සාර්ථකයි. ඉතින් මේ දේවල් මුකුත්ම කරලා ඔයාට සපෝට් එකක් නැත්නම් ඒ කියන්නේ මේ රිජෙක්ට් වෙනවා නම් ඔයාට තවත් එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට XM එකේ ලයිව් chat එකට ගිහිල්ලා ඔයාට සපෝට් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ ඒජන්ට් එක්ක ඔයාට සිංහලෙන්ම කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් වෙන බ්‍රෝකර්ස්ලාගේ නැති ඔප්ෂන් එකක් ඔයාට සිංහලෙන්ම කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඔය එතනින් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා ඔයාගේ ඩොකියුමන්ට් එකේ තියෙන ප්‍රශ්නේ. ඉතින් එතනින්ම ඔයාට වෙරිෆිකේෂන් එක කරගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඩීටේල්ස් ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මුලින්ම ඔයා කරන්න අවශ්‍ය වෙන්නේ ඔෆිෂියල් වෙරිෆයිඩ් හරිම සයිට් එකේ account setup කරගන්න. එහෙම නැත්නම් scam site වල account setup කරගත්තොත් කවදාවත් ඔයාට මේ වගේ trade කරාට earn කරන්නත් බෑ. ඒ කියන්නේ ඔයා මේක deposit කරාට පස්සේ මේ මුදලුත් ඔයාට නැති වෙනවා. ඒ වගේම ID card එකේ වැදගත් details මේවට submit කරද්දී ඒකත් ලොකු risk එකක්. ඉතින් ඒ නිසා මේ දේවල් ලොකට හරියට මේ account එක setup කරගෙන මේ details ටික මතක තියාගෙන verification එකට යන්න. ඔයාට පොඩි කාලයකින් verification එක කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඉතින් එහෙමනම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් දාන්න. මේ වගේ ගොඩක් වටින වීඩියෝස් මේ වීඩියෝ channel එකේ තියෙනවා. මේ වීඩියෝස් ටික අනිවාර්යෙන් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඉස්සරහට මේ වගේ ගොඩක් වටින වීඩියෝස් අප්ලෝඩ් වෙනවා. ඉතින් ඒ නිසා දැන් මම channel එක subscribe කරගන්න මතක් කරනවා. ඉතින් මේ වගේම forex crypto exchange brokers ලගේ accounts හරිම විදිහට අලුත්ම update එකකට නෝ setup කරන්නේ කොහොමද කියලා මම මේ විදිහ ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ටික බලලා ඔයා හරි විදිහට ආරක්ෂාකාරීවම account එක setup කරගන්න කියලාත් මතක් කරනවා. එහෙනම් මේ වගේම තවත් ගොඩක් වටින වීඩියෝ එකකින් හම්බෙමු. good luck.